2026 නවගමු ඇසළ මහා මංගල්‍යයේ ගොන්පිට පෙරහැර පිළිබඳව තොරතුරු ගවේෂණාත්මකව සොයාගෙන යන ගමනේදී ඉතින් කොට්ටාවේ ඉන්න තවත් වෘෂභ රාජයේ ඉන්න තැනකට තමයි යන්න සූදානම් වෙන්නේ. එයා ඉතින් බලාගන්නේ අපේ කොට්ටාවේ කුසල් අයියා. කුසල් අයියට අපි කෝල් එකක් කරගෙන බලමු දැන් එයා ගෙදර ඉන්නද කියලා. හෙලෝ. හෙලෝ අයිබෝවන් එළහරබ YouTube channel එකෙන් කතා කරන්නේ. ආ ගෙදර ඉන්නවද? හරි මං එන්නම් එහෙනම් මේ අපි මේ වෘෂභ රාජය ගැන දැනගන්න කතා කරන්න තමයි එන්නේ. හරි. ඉතින් අපි අද දවසේදී ඇවිල්ලා තියන්නේ කොට්ටාවේ කුසල් අයියලා ගෙදර. ඉතින් මේ වගේ වෘෂභ රාජයන් ඒ කියන්නේ ගණනාවක් අපේ කුසල් අයියට ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ නවගමුව පස්සිනි දේවාලයේ ගොන්පිට පෙරහැර සඳහා හැම වර්ෂයකම කියන්නේ සම්බන්ධ වෙනවා අපේ කුසල් අයියා වෘෂභ රාජයත් එක්ක. ඉතින් අද දවසේදී ඒ කියන්නේ තොරතුරු විමසන්න තමයි ඇවිල්ලා තියෙන වෙලාවේදී මෙන්න තවත් චූටි පැටියෙක් ඉස්සරහට ඔන්න අපි පෙරහැර රාජකාරී කටයුතු සඳහා අපිට දකින්නට පුළුවන්. තාම හැබැයි තාම පොඩි. ඉතින් ඒක නිසා තමයි මේ පැත්තට ආවේ. ඉතින් මේ අපි තව සල්ප වේලාවකින් කුසල් අයියත් එක්ක කතා කරමු මේ වෘෂභ රාජයා ගැන තොරතුරු කොහොමද කියලා. දැන් අපි යන්නේ කුසල් අයියගේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා ඉන්න වෘෂභ රාජයා බලමු. ගිහිල්ලා අපි බලලා ආකෝ. ඔන්න ඉතින් අපි දවසේදී කුසල් අයියගේ ඔන්න වෘෂභ රාජයා ගැන කතා කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ ඉන්නේ අද දවසේදී අපිත් එක්ක මුලින් වැඩසටහනත් එක්ක තියෙන කතානායකයා බලන්න ඇවිල්ලා තියෙනවා. මේ තමයි ඉතින් අද දවසේදී අපේ කතානායකයා අපේ කුසල් අයියගේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ වෙන සුද්ද තමයි මේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් කුසල් අයියා මම දැනගන්න කැමති නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා කොච්චර කීවතාවක් සම්බන්ධ වෙලා තිබෙනවද? අපි නවගමුවට 2023 ඉඳන් කියලා තියෙනවා. අපි 2022 ඉඳන් තමයි දේවාල පෙරහැර වල සඳහා සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මේ නවගමුව වගේම පොරතොට ඒ වගේම මේ කඩුවෙල ඒ වගේම කලේගම ඒ වගේම මුල්ගම එතකොට කඩුවෙලගම මේ වගේ මේ ගොන්පිට පෙරහැර සඳහා සම්බන්ධ වෙනවා මේ රාජකාරී කටයුතු සඳහා. ඒ සම්බන්ධතාවය කොහොමද? පොඩි කාලේ මම අහලා තිබ්බා ගොන්පිට පෙරහැර ගැන. අපි කොට්ටාවේනේ. ඒකට අපිට බලන්න යන්න එහෙම ලොකුවට ලැබිලා නැහැ. 2018 ආසාවට ගියා බලන්න. ඒ යන වෙලාවට ආසාවක් ඇති වුණා මෙයා අරන් යන්න ඊටසේ තමයි 2022 මේ 2020 මම ගත්තේ 2020 ජනවාරි 28 තමයි ගෙනාවේ. ඊට පස්සේ ඒ කාලේ තිබ්බේ රටේ තත්ත්වෙත් එක්ක පෙරහැරවල් තිබ්බේ නැහැ. ඊට 2022 තමයි පෙරහැර පටන් ගත්තේ. ඒ දවස් ඉඳන් අද වෙනකන් පෙරහැර ගොන්නවා. පෙරහැර රාජකම් මෙවරත් මේ නවගම පත්තිනි දේවාලේ පෙරහැර සම්බන්ධ වෙනවා. ඔව්. එතකොට ඒ වගේම තමයි ඔන්න මෙවර 2026 නවගම පත්තිනි මහා දේවාලයේ ගොන්පිට පෙරහැර සඳහා සම්බන්ධ වෙන අපේ කුසල් අයියගේ සුද්දා. ඉතින් ඔයාලට බලන්නට පුළුවන් හැකියාව තිබෙනවා පෙරහැරට ආවොත්. ඒ වගේම තමයි මම දැනගන්න කැමති දැන් ගොඩක් දැන් සමහරක් පැතිවල දැන් මේ සත්ව හිංසනය, ගව ඝාතනය මේ වගේ දේවල් කතා කරනකොට මේ වගේ ලොකු මහා ගවයෙක් ඒ කියන්නේ නඩත්තු කරනවා. ඉතින් කොහොමද දැනෙන්නේ? ඒ කියන්නේ මේ මෙයාට කෑමේ අරව මේ කොහොමද ඒ වැඩ කටයුතු කරන්නේ?
මොකද මේ මම ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් මෙයාගෙන් හම්බ කරන්නේ නැහැ. මම තව සප්පු ඉන්නවා තව. ඔව්. ඒ සප්පු එක්කෙනෙක් ගියම හම්බ කරන්නේ නැහැ. අඩු මට කිරි ගන්නේ මුකුත් නැහැ. ඉතින් අර ව්‍යාපාරයෙන් හම්බෙන සල්ලි වලින් තමයි මේගොල්ලෝ නඩත්තු කරන්නේ. නැත්තම් ලොකු වියදමක් යනවා. කියන්නේ පොත්වල ලියලා එහෙම ගණන් අපි හදන්නේ නැහැ. ඒතරම සෑහෙන වියදමක් යනවා. ඉතින් අපි අර ආසාවත් එක්ක ඉතින් හදනවා ඉතින්. නැත්තම් දැන් එකක් ලොකු පිනක් පෙරහැර රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ. මොකද දැන් මෙයාව ගොඩක් අය අඳුරනවා. වෙන්නක් කොපි හලාවත පැත්ත සමහරලාට අපි ගිය වෙලාවට අපි ගට්ටමකට වල්ලි යනවා. ඒ කියන්නේ බලන්න යනවා. බලන්න යනවත් අපි ගොඩක් අය අඳුරනවා මොකද මෙයා හින්දා. ඒ හින්දා මෙයා හින්දා අපිව සෑහෙන කට්ටියක් අඳුරගෙන තියෙනවා. ඉතින් අපිට සෑහෙන වටිනවා. ඒකයි. ඉතින් ඒක නිසාම තමයි අපිත් අද දවසේදී ඔයාව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසේදී මේ සුද්ධ ගැන කතා කරන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ දැන් මෙයාව එතකොට කොහොමද පෙරහැර රාජකාරී කටයුතු සඳහා කොහොමද අරගෙන යන්නේ මේ සමහර ඉස්සර අපි කඩුවෙල එහෙම අරන් යද්දී අපි පයින් කරන් ගිහලා තියෙනවා. දැන් මෙයාගේ ඇඟ බරයි ටිකක් කුර ගෙවෙන හින්දා අපි ලොරිම තමයි වටවන්නේ. ඒ වගේම කුසල්ලයි දැන් මේ මෙයාගෙන් පස්සේ ඉන්නවා තවත් කියන්නේ මේ කටවු කිහිප දෙනෙක්. එයාලා කොහෙද ඉන්නේ? ඔයා ගාවමද ඉන්නේ? මම තමයි ඔක්කොම ගත්තේ. ඒ කියන්නේ මෙයාගෙන් පස්සේ මේක ඒ කියන්නේ මේගොල්ලෝ මේ හැඩේ يعني මේ දේහ ලක්ෂණ තියෙන සතු හරි අඩුයි. ඒ කියන්නේ සතු ඉන්නවා තින්නවා ගොඩක් ඉන්න එනට සාමාන්‍යයෙන් හැඩ තියෙන කියන්නේ සතු අපේ භාෂාවෙන් කියන හැඩ තියෙන සතු නෑ. ඉතින් මේ මෙයාගෙන් පස්සේ හම්ුණා 3 දෙනෙක්. ඒ 3 දෙනාම මම ගත්තා. ඊටස් මෙයාගෙන් ගෑන්සොතෙක් ඉන්නවා. ඒකේ මහා ගෙදරේ ඉන්නේ. පස්සේ කියන්නේ මෙයාගෙන් පස්සේ හම්ුණා එයා ඉන්නේ දජිතුමල්ලියා. මල්ලි විදා මල්ලි සහෝදරය දෙන්න ගාව තමයි ඉන්නේ. අදටත් ඒ කියන්නේ හොඳටම ඉන්නවා. පෙරහැර රාජකාරී හොඳටම කරනවා. 2023 තමයි මම ඒගොල්ලන්ට මේක බාර දුන්නේ. මොකද මට කරගන්න අමාරු හින්දා මගේ වැඩත් එක්ක. ඊට පස්සේ ආයිත් පස්සේ සහෝදරෙක් හිටියා. මම එයාවත් මිලදී ගත්තා. අවිෂ්කී කියලා මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ගාවට බාර දීලා තින්නේ. ඉතින් එතකොට දැන් මෙවර දැන් පෙරහැර රාජකාරී කටයුතු සඳහා දැන් අලියතුන් නම් විවිධ ඇඳුම් ආයිත්තන් වලින් සූදානම් වෙනවා. දැන් මේ සුද්ධටත් එහෙම ඇඳුමක් එහෙම දැන් නිර්මාණය කරලා ඇති සමහරට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති මෙවර 2026 කොහොමද ඒ ගැන කතා කරන්නේ? මොකද අපි 2023 ඉඳන් ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. ඒකට විශේෂ ස්තුතියක් කරන්න උදාන මල්ලියට. එයා තමයි හැමතිස්සෙම ඇවිල්ලා අලුත් දේවල් හැම අවුරුද්දෙම අලුත් දෙයක් කරනවා. දැන් මේ අවුරුද්දෙත් අපි අලුත් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැම අවුරුද්දෙම එයා තමයි අලුත් දේවල් කරන්නේ. කුසල්ලයි එතකොට දැන් මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා මේ සුද්ධ සම්බන්ධ වෙනවත් එක්ක මෙහි ඉඳගෙන තවත් ඒ කියන්නේ මේ උසුබ රාජයන් සම්බන්ධ වෙනවද කොටින් කියන්නේ වත් එක්ක? ඔව් මගේ තව දෙන්නෙක් ඉන්නවා. තව ඉන්නවා. ඒ කියන්නේ මම ගත්ත කෙනෙක් ඉන්නවා මේ දිගත් එක්කනේ. එයාගේ තරගයේ ලක්ෂණ හොඳින්ද. එයාත් මම දිගත් එක්කනේ. අපි හොයන අංග ලක්ෂණ එයාගේ තියෙනවා. ඒ ඉන්නයත් මම ගත්තා. මොකද එයාත් පෙරහැරට මට 100%ක්ම එයාත් හොඳයි. මට විශ්වාස කරලා පෙරහැර අරන් පුළුවන්. එතකොට තව ඉන්නවා මම අර නිරම කියලා අපේ නමගේ ඉන්නවා නවුණු වස්සේ. ඒ සතාගේ පැටියෙක් ඉන්නවා. ආව ගුහම මොන කෙනෙක් දන්නවා. ඒ ආවත් මල් ගාව තමයි ඉන්නේ. දැන් දේහ ලක්ෂණ මේ දැන් දේව සම් ඒ කියන්නේ බලලා ගත්ත කියලා කිව්ව පෙරහැර ගෙනියන්න පුළුවන් කියලා. දැන් අලියතුනොත් එහෙම අරන් යනකොට සමහරක් අය කුලොප් වෙලා මෙහෙම ගහනවා එහෙම පහරවල් දෙනවා. එතකොට මේ පෙරහැරක මාර සෙනගක් ඉන්නවා. එතකොට මෙහෙම අරන් යන බය නැතුව කොහොමද ඉතින් මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා ඉතින් මෙහෙම අරන් යනවා ඒ ගැන මොකද ඉතින්? ඔව් මේ මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගේ ආරක්ෂාව අපි බලන්න ඕනේ. සතෙක් පෙරහැර කරන්න මොකද මේගොල්ලොත් ආරක්ෂා කරනවා මේ මිනිස්සුත් ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මොකද සත්තු හැදුවට පෙරහැරට අරන් යන්න පුළුවන් මට්ටමින් හදාගන්න ඕන. Taman දැනගන්න ඕන Taman මේ විදිහට හදාගන්න. මොකද සතෙක් කිවිලා කරගන්න ඕන. නැතුව හැමදාම මේ කැලේ බැඳලිවිලා පෙරහැර දවස් ඉඳලා ගිහිල්ලා පෙරහැරේ අරන් යන්න බෑ. ඒ පුහුණු කරන්න ඕනේ ලන්නේ. මේගොල්ලන් පුහුණු කරන්න ඕන, නාවන්න ඕන. එතකොට මේ වගේ විශේෂ කැමරා ඉන්න ඕනේ. මිනිස්සු ගැවසෙන් තැන් වල හැමතිස්සෙම අරන් යන්න ඕනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ නවගුම මේ පෙරහැර විතරක් නෙමෙයි. අපි කරලා තියෙනවා දේවලන්ගේ පෙරහැරේ. කියලා තියෙන කෙනෙක් නිලමේ මෙයයි දෙන්නම ඇවිල්ලා තියෙනවා. එතකොට පානපුරියක් පෙරහැරක් කළා. උසස් පෙරහැරක්. ඒකත් මෙයයි මේ දෙන්නම සහභාගී වුණා. එතකොට අබේදාන පෙරහැරක් තියෙනවා. හැමතිස්සෙම හැමදාම ඒ කියන්නේ හැම අවුරුද්දෙම තලවතුගොඩ මේ පොසොන් එකට. ඒකටත් හැම දැන් අවුරුදු දෙකකින් ඉඳන් අපි මෙයාව සම්බන්ධ කරනවා. ඒ හැම දෙයක්ම අපි නොමිලේ කරන්නේ. ඒ කියන්නේ අපි සතපක්වත් අපි ආදාන ගන්නේ නැහැ. මිල තමයි කියන්නේ දෙකටම අරන් යන්නේ.
එතකොට කුසල්ලයි දැන් මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා මේ සුද්දයි නිලමේ එකම තැනක ඒ කියන්නේ ගොඩක් පෙරහැර වලට සම්බන්ධ වෙන්නේ දෙන්නම එකට. ඉතින් පෙරහැර රාජකාරී කටයුතු සඳහා විතරක්ද සම්බන්ධ වෙන්නේ නේද? තවත් වෙනත් රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ මේ ඊට අමතරව යනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අවුරුද්දෝ සඳහා සහභාගී වෙනවා. කරත් මෙයාට කරත් තුනක් පුරුදුයි. කරත් දෙවි හාන් කෝරු ගන්න ඕන දෙයක් පුළුවන්. අපි ගොඩක් වෙලාවට ඉතින් පෙරහැර සඳහා තමයි දැන් යොදාගන්නේ. ඒවට ඊට අමතරව අපිට කතා කරොත් ඒ කියන්නේ හින්දුස් වලට කතා කරනවා. තව පෙරහැරවල් සඳහා විශේෂයෙන්ම මේ හින්දු ආගමේ ගවයා කියන්නේ මේ දේවත්වයෙන් සලකන්නේ. ඒක නිසා කතා කරනවා අපි ඒ කියන්නේ සම්බන්ධ කරනවා. ඊට අමතරව ගොඩක් උත්සවවල කතා කරන අපි යනවා. මොකද මේ ළඟදිත් අපිට වඩුවිගම පෙරහැරකට ආරාධනා කළා. අපිට ඉවිලේ යන්න දුර වැඩි. ඒ කියන්නේ මේ ඉඳන් සෑහෙන දුරක් තියෙනවා. අපිට ඉවිලේ කරගන්න අපිට අවුරුද්දන අනිවාර්යෙන්ම අපි යනවා. මොකද අපි කිසිම අයිකීමක් කරන්නේ නැහැ. ඉතින් අර අපිට අර ඉවිලේ දුර වැඩි වුණා පොඩ්ඩක් නැත්නම් අපි අනිවාර්යෙන්ම මේ සහභාගී වෙනවා. අනිත් උත්සව සඳහා අපි සහභාගී වෙනවා. අපිට කතා කරලා අපි ඕන උත්සවයකට සහභාගී වෙනවා. අපිට අපේ තියෙන කාලෙත් එක්කයි අපිට අර කලින් පොඩ්ඩක් දැනුම් දෙන්නයි ඕනේ. දැන් ඒ වගේම කුසලයි දැන් පෙරහැර රාජකාරී කටයුතු සඳහා තුම විශේෂම දැන් මේ අලියතුන් තමයි සම්බන්ධ විශේෂයෙන්. දැන් කොම්පියුටර් පෙරහැර කියන්නේ මේ පත්තිනි දෙවියන්ගේ ඇදහිල්ලත් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ පෙරහැරේ යනකොට සමහර දැන් අලියතුන් මෙහෙම එනකොට ලයිට් එහෙම ඕෆ් කරනවා. සමහරක් දැන් බෙර සද්ද තියෙනකොට බෙර තියෙන තැනට දානවා, මෙතෙන්ට දානවා. එහෙම ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒ වගේ මෙයාලටත් එහෙම ප්‍රශ්න තියෙනවා. කොහොමද ඒ තත්ත්වය කියන්නේ? නෑ මෙයාලා අපි පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඩීපී සබ්ජෙක්ට් සද්ද වලට පුරුදු කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට දැන් අපි පෙරහැරකට ගියාම කාවඩි පෙර සද්ද ගොඩක් වෙලාවට තියෙනවානේ. ඒවට දැන් මේගොල්ලෝ ගොඩක් වෙලාවට හුරුයි. ඉතින් ඒ හින්දා එහෙම ලොකු අවුලක් වෙන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ ඒ හින්දා. ඒ ගැටලුවක් නෑ. ඔව්. ඔන්න ඉතින් අපේ සුද්දත් එක්ක කුසල් අයියත් පෙරහැර රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි 2026 නවගමුව පත්තිනි මහා දේවාලයේ ඇස්සල මහා මංගල්‍ය ගොම්පිට පෙරහැර සමග ඔන්න එකතු වන්න බලාපොරොත්තු වෙන. ඔන්න අද දවසේදී වැඩසටහන සමුදෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.